ඔන්න ඔයගොල්ලන්ට අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. කට්ටිය ඉතින් කොහොමද හොඳින් ඉන්නවද කියලා කමෙන්ට් එකක් දාන්න මුලටම. අද ඉතින් මම ඔයගොල්ලොන්ව එක්කගෙන යන්නේ මෙහි ඉතාලියේ මට ආරංචි වෙච්ච විදිහට ඉතාලියේ තියෙන ලොකුම මාළු කඩේට තමයි අද මම යන්න හදන්නේ. ඒ වුණාට ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා ලොකුම මාළු කඩේ කිව්වට අපේ ලංකාවේ වගේ ලොකුවට මාළු කඩවල් එහෙම තියෙනවා කියලා. එහෙම ලොකුවටම නැහැ මෙහි. පේනති මංගොලට පෙන්න්න ම මේ ෆෝන් එකෙන් තමයි ඉතින් වීඩියෝ කරන්න මංගොලට කලින් මගේ වීඩියෝල කියල ඇති ඔගලන්ට මම පෙන්න්න හරියටම අමාරුයි මම මේ වාහනෙත් එලවන ගමන් තමයි මම මේ ඔගලන්ට පෙන්න්න යන්නේ අර ඇත කඳුවගේ ඇතිනේ කඳුවල හිම වැටිලා තින ඔගලන්ට ම පෙන්න්න පොඩ සූම් කරලා පේනතර ඈත පේනවා කඳුවගයක් මොකද මට හිතුනාර ඔගලොන්ට ෆෝන් එකින් වීඩියෝ කරලා පෙන්න්න එක ගොඩක් හොඳයි කියලා මොකද ගොඩා දුර තියන දෙයක් මට ඔගොලට ලස්සනට උනක් පෙන්න්න පුළුවන් එක නිසා ඉතින් මං ගෝපරෝයකෙන් තමයි ඉතින් ඉස්සර වීඩියෝ කරන්න ගත්තේ වනාට ඉතින් මට හිතුන ෆෝන් එකනුත් වීඩියෝ කරන එක හොඳයි කියලා සූම් කරන්න පුළුවන් හිද ගෝපරෝ එක සූම් කරන්න බැහැ පෙනති ඔගලටම පෙන්න්න තාපොඩ සූම් කළ මේ අර කඳු බලන්න හිම වැටිලා තින ඈත කඳුවලට අද කොහොමරි මේ යන කඩේ තියෙන්නේ මිලානෝවලින් පොඩ්ඩක් එලියට වෙන්න වගේ තමයි මේ කඩේ තියෙන්නේ මගේ ඉතින් චැනල් එක ගොඩක් ඉන්න මාලුන්ට කැමති අයකින් ඉතින් මට හිතුන ඉඳලා හිටලා හරි මාළු කඩේකට ගිහින් මොකක් හරි ඔයගොල්ලන්ට අලුත් දෙයක් පෙන්වන්න වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඒ වගේම මම මෙතනට ආවේ මාළුවෙක් ගන්න මම ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඇති මාළු ති කරන මඩු වර්ග ඉන්නවනේ එක එක මඩු වර්ග ඉන්නවා සුදු එක ඉන්නවා කළු පාට එක ඉන්නවා දුඹුරු පාට එක ඉන්නවා ඒ වගේ එක එක පාට වලට ඉන්නවා ඒ වගේ මඩුවෙක් හොයන්න තමයි මම ආවේ මගේ ටැංකියට. මොකද මට හිතුනා මගේ ඉන්න මාළු දෙන්නෙක් ඉන්න ඇරවානයි ප්ලැටිනම් ගා ඒ දෙන්නවා මම මගේ යාළුවෙක්ට දීලා ලොකු ඔගොල්ලෝ දන්නවා ඇති මඩු වර්ග ඒ මඩුවෝ තනිකර පැටව් තමයි මෙයා කරන්නේ ගැන බිත්තර නෙවෙයි දාන්නේ පැටව් දාන්නේ මොකද මෙහි ලොකු බිස්නස් එකක් වගේ දෙයක් කරගන්න පුළුවන් මොකද මගේ යාළුවෙක් ඉන්නවා එයා පැටව් හදලා විකුණනවා එක පැටියෙක් මෙහි විකිනෙන්නේ එක දුඹුරු පාට මඩු වර්ග මෙහි ඒ ජාතියේ නෝමල් මඩු වර්ග විකිනෙන්නෙත් මෙහි යූරෝ 350ක් 400ක් විතර වෙනවා ඒ වුණාට හොඳ මඩු වර්ග මොන හරි ගන්න ගියොත් ඊට වඩා යූරෝ 2000 වෙනකන් ලොකු ගාණක් යනවා ඒක නිසා ඉතින් මට හිතුණා මගේ ලොකු මහ ටැංකියේ මඩුවෝ ඒ හොඳ දෙන්නෙක් ගෙනෙල්ලා ඒකෙ තියන්න මොකද ඊට පස්සේ පැටව් බෝ වෙනවා ඒ කියන්නේ පැටව් ගහනවා ඒගොල්ලෝ ඒක නිසා එහෙම කාටට විකුණන්න හරි මට පුළුවන් හින්දා මට හිතුණා එහෙම ගෙනෙලා දාන්න මම ඉස්සරහට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ ටිකක් ගේන්නම් පේනති මේක ඉන්න මාළු මේ කඩේ එක එක මාළු ඉන්නවා හැබැයි ඉතින් අර ලොකු මාළු නැහැ අපේ ලංකාවේ වගේ දැන් අරවාන මේ කඩේ අරවානලා ඉන්නවා මම පොඩි දෙයක් කියන්නම් ඔයගොල්ලන්ට මම ඒ වීඩියෝ එක කරේ නැහැ මේකේ මොකද එතන තහනම් යන්න මම හිතන්නේ තැනට ඒගොල්ලෝ මාව එක්කගෙන ගියා ඒගොල්ලෝගේ මේ කඩේ තියෙන උඩ තට්ටුවේ පහළ තට්ටුවේ තමයි අරවාන ඒ වගේ මාළු ඉන්නේ මොකද මට හිතෙන සමහර ලාවට ඒ එතන වීඩියෝ කරන්නත් බැරි ඒගොල්ලෝ අර මට මගේ යාළුවෙක් කිව්වා මගේ යාළුවෙක් ඉන්නවා මෙහි ඉතාලියේ හරියට ඔය අරවාන ඒ වගේ මාළු හරියට සර්ටිෆිකට් එකත් එක්ක විකුණනවා ඒ වුණාට මෙහි ඉතාලියේ අනිවාර්යෙන් ඒ සර්ටිෆිකට් එක තියෙන්න ඕන ඒ වගේම මම මාළුව ගත්තා කියලා බිලක් දෙන්න ඕන මෙහි ඉතාලියේ දැන් සමහර තැන්වල ඒ බිලට අමතරව දැන් හිතන්නකො බිලක් කියන්නේ නෝමල් බිලක් නෙවෙයි ඒ කියන්නේ එහෙම මාළුවෙක් ඉන්නවා රජයේ තැනකට දැනුම් දීලා මෙහෙම මාළු ඇති කරනවා එහෙම කියලා තියෙන්න ඕන මං කියන්නේ සාමාන්‍යයෙන් බිලක් නෙවෙයි ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ උනට මේ කඩේ මම හිතන්නේ එහෙම නෑ මට ආරංචි වුණ විදිහටත් ඒ දේවල් නෑ ඕගොල්ලන්ට පොඩ්ඩක් බලන්න මේ මාළුවා කවුරු හරි දන්නන මේ මාළුවගේ නම පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න පිටිපස්සට ගිහින් බලන්න පුළුවන් මේ මාළුව පීනන්නේ ඔළුවෙන් අතට පීනන්නේ මං එදා තමයි පළවෙනි වතාව දැක්කේ මාළු වර්ගේ පේනති ඔයගොල්ලන්ට මේ ගොඩාක් ඉන්නේ ගෝල් ෆිෂ්ලා ඔය වගේ පොඩි පොඩි මාළු තමයි ඉන්නේ මම ඒ වුණාට ඔයගොල්ලන්ට පේනති මේ සමහරලාට කැමරාව පොළොව පැත්තට හරවනවා මොකද මේ කඩේ වීඩියෝ කරන්න පුළුවන්ද බැරිද කියලා මං හරියට දන්නෙත් නැහැ ඒ වුණාට මං අර ඒගොල්ලෝ පහලට එක්කන් ගියපු තැන කොහෙත්ම වීඩියෝ කරේ නැහැ නිකන් කරුවල කාමරයකට ගියා වගේ පැත්තකට තමයි මාව එක්කන් ගිහලා මට මාළු සෙට් එක පෙන්නුවේ කොහොම හරි මං ඔයගොල්ලන්ට කීකේ හිටියේ මේ විදිහට මෙහි රජයට දැනුම් දීලා මේ දේවල් තියෙන්න ඕන මොකද මෙතන එහෙම දෙයක් නැහැ කියලා මට ආරංචි වුණා මගේ යාළුවෙක් ඉන්නවා එයා තමයි මට කිව්වේ ඒගොල්ලෝ එහෙම දේවල් කරන්නේ අර හිතන්නකො කොහේ හරි තැනකට ගිහින් මාළු අරන් ඇවිල්ලා විකුණනවා විතරයි ඒ විදිහට රජයට දැනුම් දීලා නෙවෙයි ඒගොල්ලෝ මාළු විකුණන්නේ මේ මෙතන ඉන්න මේ පොඩි මාළු ඒගොල්ලෝ රජයට දැනුම් දීලා මෙහෙම මාළු විකුණනවා එහෙම කරනවා හැබැයි අර වගේ නපුරු මාළු වර්ග ඒගොල්ලෝ එතන විකුණන්නේ කිසි දෙයක් නැතුව පේනති පොඩි පොඩි ප්ලේට් ඉන්නවා ගප්පි ඉන්නවා ඔය වගේ
ක්ලීනර්ලා ඉන්නවා වගේ එක මාළු ඉන්නවා මේ මාළුන්ට නම් හැමදේම ගොල්ලෝ කියන්නේ ඕපන් තනිකර ඕන කෙනෙට මෙතනට ඇවිල්ල බලලා කරලා මාළු ගන්න පුළුවන් එවනට එකගොළොන්ගේ පල්ලෙහ තට්ටුව ඉන්න මාළු ඒ මාළු විකුණන්නේ ඒ දේවල් නැතුව තමයි ගොල විකුණන්නේ මං මෙතනින් ඇත්තටම මාළුවෙක් ගත්තා මන් දවසක ගොලන්ට ඒ වීඩියෝකත් ගන්න අපේ ගෙදරට මාළු දෙතුන් දෙනෙක් ගෙනාව අලුතෙන් මං යාලගේ වීඩියෝත් ගන්න ඔගොලොන්ට ඉස්සරහට පේන ඇති ගුරාමීන්නවා කට්ටිතින් පොඩි කමෙන්ටිකත් දාගෙන යන්න මේ මාළුන්ගේ නම් මොනවද කියලා මටනං ඇත්තටම මේ මාළුන්ගේ නම් එහෙම ගොඩාක් මාළුන්ගේ නම් මතක නැහැ ඔය ඉතින් මම දන්න මාළු වර්ග තමයි ඇරවාන මඩු වර්ග ඉන්නවා ඒ වගේ අපි ඔය ගොඩක් ලංකාවේ දැන් හදන්න ගොඩක් ඒ මාළු තමයි දැන් මෙහි ඉතාලිය ගෙදරකට ගියොත් එහෙම ඉන්නේ මෙන්න මේ ජාතිය මාළු දැන් අපේ වගේ ගෙදරකට આવොත් එහෙම ඇරවාන ප්ලැටිනම් ගා ඔස්කලත් හැබැයි ටිකක් ඉන්නවා ඒ වගේම මඩු වර්ග සමහර ඉතාලියයි අපේ ගෙදරට හම එකගොල පුදුම වෙන මේ මාළු මොක්කුන්ද හනවා මේ මාළු දැකලන හැළු මීට කලින් එහෙම කියන්නේ ගොල මොකද මෙහි ගොඩාක් ඇති කරන්න ගෙවල්ල මේ වගේ පොඩි මාළු තමයි මොකද ගොල්ල බයයි මං හිතන්න මංගොලට කලින් වීඩියෝ එකත් කියලා ඇති ගොලො බයයි ලොකු වෙන මාළු ඇති කරන්න ඒ වගේම නපුරු මාළු ඇති කරන්න බයයි මෙහෙ මිනිස්සු පේනති මෙන්න මේකෙත් තින්න මාළුවර්ග පේන ඇති එන්න අමුතු මාළු ඉන්න මනන් ඇත්තරම නම දන්න මෙන්න මෙතන ඉන්න පල්ලෙහ මාළුවගේ ගොලු නම දන්නවන මේ බැලිවල ඉන්න පේන ඇති ඒ මාළුවගේ නම දන්න පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න පේන ඇති හෙනම මුතුයි මං එදා තමයි පළවෙනි වතාවට දැක්කේ කැට් ෆිස්ල වර්ගයක්ද මන්දා පේන ඇති ඒ වගේ අර වෙනස් මාළු තින්නවා හැබැයි ගොඩක් නැහැ එක්කෙනයි දෙන්න ඉන්නේ ඒ වගේ මාළුව මේ ගොල්ලොන්ගේ බලන්න ඔන්නන් අතන පහළ තට්ටුවට යන්න ඕන වැඩියෙන්ම යාලමාවේ පහළ තට්ටුවට එක්කන් යන්න හේතුව මං යාලට පෙන්වා මංගාවින්න මාළුන්ගේ වීඩියෝ එකක් ඊට පස්සේගුළු ටිකක් වෙලා කල්පනා කරල වෙල්ලා එන්න යන්නවට වැඩක් පෙන්න්න කියලා මාව පහළ තට්ටුවට එක්ගෙන ගියා හිට පස්සේ තමයිති මං මාළු දැක්කෙතන ඒ වගේම එතන හිටපු මං ආසම කරන මාළුවක් හිටිය මගේ මාළුවත් ගත්ත මංගුලට වීඩියෝ එකක් ගෙනාවට පස්සේ කියන්නම් මොකාද කියලා මාළුවා ඔගොලොන්ට ඉතින් තව දෙයක් කියන්න ඕන ඔගොලොන්ට මම මෙහි ඉතාලියේ කඩවල් වල එක දේවල් ගොඩාක් ට්‍රැවල් කරන්න ඒ වගේ වීඩියෝක් තියෙනවා ඔගොලුන්ට ගිහිල්ල බලන්න පුළුවන් මගේ චැනල් එකේ ලුණු ඔන්නගොලට පේනති මෙතනන්නේ මුහුදු මාළු තමයි මෙතනන්නේ මාත් හරියාසයි මුහුදු මාළු ඇති කරන්න එවුණට පොඩි ප්‍රශ්නයක් එනවා මට මොකද මට හිතනර මුහුදු මාළු ඉන්න මාළු ටැංකිවල ගොඩාක් සෞත්තු වෙනවා කියලා වීදුරුහෙම ඒ වගේම ෆිල්ටර් ගොඩ සෞත්තු වෙනවා කියලා මට හිතෙන මොකද ලුණු වතුරනේ තියෙන්නේ ඒක නිසා ඔගොල්ලොත් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න මුහුදු මාළු ඉන්න මාළු ටැංකිය එකයි දැන් අපේ මේ නෝමල් මාළු ඉන්නවනේ ඒ මාළුන් ඉන්න ටැංකිය එකයි වෙනස මොකක්ද කියලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න මට හිතෙන විදිහට නම් අර මේ වගේ මුහුදු මාළු ඉන්න මාළු ටැංකියක් ගොඩක් ඉක්මනට හැමතැනම පිඳ වගේක් අල්ලනවා ගොඩාක් ඝනකමට මන් දැකලා තියෙන දැන් මේවනම් මේ හොඳට තියෙන මෙයාලා සුද්ධ කරන ඇති දවස ගානේ සමහර මාළු ටැංකි මං අඳුරන යාළුවෝ ඉන්න මුහුදු මාළු ඇති කරන එයාලගේ ටැංකිවල ඉස්සරහා වීදුරුව තනි කරම දුඹුරු පාටට ගැහිලා තියෙනවා නිකන් අර ඝනකමට නිකන් කොරල් වගේ ඇලවිලා තියෙන හතර වටේම පේන ඇති ගොඩාක් ලස්සනයි හැබැයි මොකද මුහුදු මාළු ගොඩක් ලස්සනයි අපේ දැන් ඔය ඇරවානා ඒ වගේ මාළුත් ලස්සනයි හැබැයි ඉතින් මුහුදු මාළුන්ගේ පාට ගොඩක් ලස්සනයි එයාලගේ පාටවල් දැක්කහම හිතන්න බෑ මේ මාළුවෙක් දත් කියලා ඔන්න ඉතින් කට්ටිය මේ වීඩියෝගෙත් අන්තිම කොටස් ටිකට තමයි ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ තව ඉස්සරහට මාළුන්ගේ වීඩියෝ තව ගොඩාක් තියෙන මට හදන්න ඒ ටිකත් මං හිමීට හදාගෙන යන්නම් ඔයගොල්ලන්ට දාන්නම් ඉඳලා හිටලා ඔයගොල්ලන්ට ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන් මං මෙහි ට්‍රැවල් කරන්න යන දේවල් එතකොට නත්තලට මෙහි මොකද වෙලා තියෙන්නේ ඒ වගේම නත්තලට තියෙන දේවල් ඔය වගේ ගොඩාක් වීඩියෝ තියෙන ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් හරි එහෙනම් අපි සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින් මේ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි එහෙනම් සෙට් වෙමු අනිවාර්යෙන්ම සතියේ දවසක බ්‍රහස්පතින්දා හරි ඉරිදා හරි දවසක අපි හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින් කට්ටියටම බායි එහෙනම්